අයිබෝවන් අසේලගේ චැනල් එක බොහොම ස්තුතියි දින දින එකතු වෙන මගේ ආදරණීයන්ට නරඹන සියලු දෙනාට අපි මේ නාලිකාවේ වීඩියෝ ප්‍රමාණය ඔබ දැනුවත් කරන ප්‍රමාණය වැඩි කරන්න සූදානම් වෙන්න හදන්නේ හේතුව මොකද අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරනවා මේ රටේ ආහාර පාන සම්බන්ධව ආහාරවල මිල ගණන් සම්බන්ධව අද අපි කතා කරන්න සූදානම් වෙනවා මේ ආහාර මිල අඩු කරන්න බැරි හේතුව මොකක්ද? දැන් මේ වන විට ලෝක වෙළඳ පොලේ තිරිඟු පිටි මිල අඩු වෙලා තියෙනවා. ඒතකොට තිරිඟු පිටි මිල අඩු වෙනවා කියන්නේ ඒ සමගම සීලූම බනිස් ගෙඩියේ ඉඳලා පාන් ගෙඩියේ ඉඳලා බිස්කට් එක දක්වා මේ මිල ගණන් අඩු වෙනවා. ඒතකොට ඒ සඳහා මේ රටේ නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. පාරිභෝගික අධිකාරී තිබුණාට පාරිභෝගික පනත තුනට ඒ තුල ඔවුන්ට අවශ්‍ය වන ප්‍රතිපාදන සකස් කරලා නැහැ මේ ආහාර පාන වල මිල ගණන් වලට පාන මිලක් දාන්න. දැන් අද බිත්තරේ රුපියල් 27යි. අපේ බිත්තර ආප්පේ රුපියල් 120යි 100යි 150යි හොදිත් එක්ක. බිත්තර රොටියක් රුපියල් 100යි 120යි 150යි. සුපිරලන් සංකීර්ණ බිත්තර රොටිය රුපියල් 155යි. කීල්ස් එකේම. එතකොට බිත්තරේ රුපියල් 27යි 25යි. එතකොට මේ මෙන්න මේවට මේ මිල අඩු වෙනකොට ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන ක්‍රමවේදය තව විතර හදලා නැහැ. අපි අවුරුදු ගානක් ලේ රහ වෙනකන් කෑ ගහලා කතා කරලා මාධ්‍යයට කියලා බලධාරීන්ගේ අවධානය ලක් කරලා තියෙනවා. හැබැයි තව විතර මේ දේ හදලා නැහැ. අඩු කියන ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට කාර්යභාරයක් තියෙන මේ වෙලාවේ ජනතාවට මේ වෙළඳ පොලේ භාණ්ඩ මිල අඩු වෙනකොට ඒකේ වාසිය ලබා දීමේ වැඩපිළිවෙලක් විපක්ෂවල තියෙන්න ඕන. ඔවුන් ගාවත් නැහැ. ඔවුන්ගේ තියෙන්නේ ඒ විවේචන වෙන්නේ නැහැ. ධනාත්මක වෙන්න ඕන. දැන් මේ පෞද්ගලික දවස්වලම රුපියල් 200 කෑමක් හඳුනන දුන්නා. මට ඒක හදාන නිශ්චිත ස්ථානයක් තවම නිසියාකාර ලැබුණ නැති නිසා මට ඒක ජනගත කරන විදියක් නැතුව ඉන්නේ. නැත්තම් මම රුපියල් 200ට මේ රටේ අවිධිමත් වෘත්තීන්ට උදේ පාන්දර මේ නූල් බෝලේ අරගෙන සපත්තුව මහල ජීවත් වෙන කට්ටිය ඒ වගේම තීරෝදරතෙන් ඇවිල්ලා ඒ වගේම රුතර ඇටේ විකුණලා ඒ වගේම කාර්යාලය සහ පාසල් ප්‍රවාහන සේවාවත් ඒ වගේම පෞද්ගලික බස් රථ මේ රීදුරු මාර්ග මේ සියලු දෙනාට ගුණාත්මක ආහාර වේලක් ඉතා අඩු මුදල ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම නගරය පිරිසුදු කරන ඒ නගර සභාවේ වැඩ කරන ඒ පිරිසුදු කරන අපේ හිතවතුන් ඒ අයට මේකට. ඉතින් මේකට වැඩපිළිවෙලක් හදන්න ප්‍රායෝගික මට ස්ථානයක් නැහැ. මම ඉන්න ගෙදර මට ඒ දේවල් කරන්න බෑ. මොකද විශේෂයෙන්ම මේ අපේ ගෙදර සත්තු බල්ල පෝසෝ ඉන්නෝ. එතකොට ආහාර පාන හදන්නකොට ඒවා තියෙන යම්කිසි ක්වොලිටි එකක්. ඉතින් මේ සියල්ලත් එක්ක බැලුණා. ඒ නිසා අද ප්ලේන් ටියක් රුපියල් 50යි තනිකර ඩයි බොන්නේ. හරි. එතකොට ටී එකක් අපේ රටේ මම ආපනශාල සභාපති මොනතරම් කිරිතේ ප්‍රමාණයක් අලුණා. දැන් අද වැඩි වෙලා තියෙනවා. අපි කවුද මේ තව වෙනතුරු ආණ්ඩුව විපක්ෂය මේ රටේ මේ ආහාර පාන මේ රටේ ගුණාත්මක ආහාර වේලක් මේ රටේ පාරිභෝගික ලබා දෙන කතා කරන්නේ. අද බලන්නේ එළවලු විකුණ ගන්න බැරුව ඉන්නවා. හැබැයි එළවලු කිලෝක රුපියල් 200යි මේ. අද සාලයෝ ඊයේ කිලෝ 20000 ආසන ප්‍රමාණයක් සාලයෝ අර වෙනත් කර්මාන්තය ලබා ගන්නෝ මේ විකිනේ නැත්තම් ඒකට අරන් ගිහින් තියෙන සාලයෝ රුපියල් 150ට සාලයෝ කියන්නේ පෝෂණය අධිකම ආහාරය. පූසොන්න බලන පූසන් විතරක් නෙමෙයි. හරිද? එතකොට මේ අද මාළු මිල අඩු වෙලා තිබෙනවා. එළවලු මිල අඩු වෙලා තිබෙනවා. බිත්තර මිල අඩු වෙලා තිබෙනවා. හැබැයි එළවලු කෑම එක රුපියල් 350. උගුල් මස් කෑම එක රුපියල් 450. එතකොට මේවා මේ මිල ගණන් වලට යා යුතු හරි. හැබැයි සාමාන්‍ය පාරිභෝගිකයාට මිලට ගැනීමේ හැකියාවක් නැහැ. දැන් උදාහරණයක් ගන්න අපේ මාධ්‍යවේදී සංගයෝ ඉන්නෝ. ඒගොල්ලෝ මේ කොළඹ නගරේ ඉන්නෝ සුවිශාල ප්‍රමාණයක් මාධ්‍ය. ඒගොල්ලෝ දවල්ට ගන්න කෑම වේල කීය? රුපියල් 350 ගියා. මොනවද තියෙන්නේ? දිය ලැබුයි, චවුචවුයි, වට්ටක්කයි, වම්බොටුයි මේවා. මේ තුඹ කරිල ටිකක්, සුදුලුණු ටිකක්, ගොඩික පොල් ටිකක්, ගොඩු කොළ ටිකක්, කංකුන් ටිකක් මේ අපිට අවශ්‍ය පෝෂණය මුරුංග කොළත් එක්ක ව්‍යංජන මේවා කො ඉතින් මෙන්න මේවා මෙරට හැදෙන්න ඕන. අපි කතා කරන්නේ මේ අසේනක නාලිකාව තුළ මෙන්න මේ මම කිව්ව පාරිභෝගිකයා කොණ්ඩ කෙලින් කරන පෝෂණීය අඩංගු ඒ වගේම අපට සමාජ වටිනාකම් වෙන්න ඔබට වෙන අඩංගුවට මේ නාලිකාව තුළ අනිවාර්යෙන් කතා කරලා ඒ වෙනුවෙන් වේදිකාවක් හදනවා. ඉතින් මේකෙදි මේ කෑම මිල අඩු කරන ක්‍රමවේදය අපි ඔබ කතිකාවලක් මේ අනිකුත් YouTube නාලිකා තිබෙනවා මේ සිය ඒ තියෙන සියම ආණ්ඩු විවේචනය කරන ඒවා සහ මේ ජීවි මේ වෙන්නේ නැති දේවල් මේ කතා කරනවා අනාගතේ. මේවා නෙමෙයි වියුත්තේ. මේ වෙලාවේ රටේ අනාගතය වෙනුවෙන් මොකද්ද YouTube වල කාර්යභාරය? මොනවද මේ කතා කරන්නේ? අනුන්ගේ වල කුණුහරුපයි ධනාත්මක කතා කරන කී දෙනාද ඉන්නේ? මම කියන්නේ අපි මේකේ නාලිකා ධනාත්මක නෑ. අපි කතා කරන දේ අපි අරමුණක් අසවත දැන් මේ කෑම් මිල අඩු කරන්නේ කොහොමද? පාන් පිටි මිල අඩු වුණා. පාන් පිටි අඩු කරන්නේ කොහොමද? බිත්තර මිල අඩු වෙලා තියෙනවා. බිත්තර ආප්ප අඩු කරන්නේ කොහොමද? බිත්තර රොටි අඩු කරන්නේ කොහොමද? ඒව මෙලට ප්‍රශ්න නෙමෙයිද?
ඔය කට්ටිය මේ ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් බිත්තර රොටියක් ආප්පයක් කන්නේ නැද්ද? ඒතර ඒකේ මිල අඩු වෙන පස්සේ ඔයගොල්ලන්ගේ පර්ස් එක නෙමෙයි ඉතුරු. ඒක අඩු වීම තුළ ඒක නිෂ්පාදනය කරන හෝටල් හිමියා මේ කඩා බංකොලොත් වීමක් සිදු වෙන්නේ නැහැ. හරිද? හෝටල් හිමියාට ආදායම් වැඩි වෙනවා. මම ආපනශාලා සභාපතිවරයා මේ ආහාරවල මිල ගණන් අඩු වෙනවා නම් ඒකේ වාසිය එන්නේ ඔවුන්ට. අද බෙන්මාරියක විදුලියෙන් භාවිතා කරන ආහාර උෂ්ණත්වය පවත්වාගෙන සඳහා බෙන්මාරික හොට් කබඩ් එක අද ඕෆ් කරන සිදුවෙලා තිබෙනවා. ඇයි විදුලි බිල මේ පහුගිය දවස්වල වැඩි වුණේ නැහැ. හැබැයි විදුලි බිල දරා ගන්න බෑ මේ තියෙන බිල. හරි. එතකොට මේ සියල්ලත් එක්ක අපේ රටේ ආහාර වැඩිපුරම සිදු වෙන්නේ කුණු බාල්දිය යන ඌරන්ට. දැන් උදාහරණයක් ගන්න සීළු රෝහල් වල රෝගීන්ට දෙන ආහාර වැඩිපුර යන්නේ ඌරන්ට. එක්ක ඌරොත් ගිවිසුමක් ගහලා තියෙන ඌරු පාම්කාරයොත් එක්ක රෝහල් වල අපේ ආහාර ටික ඔයගොල්ලෝ දෙන්නගේ. නැත්තම් අර රෝගීන්ට දෙන කැමරට ගිහින් බලන්න දවල් 12න් පස්සේ බක්කි වල මොන තරම් තියෙනවද කියලා. ජාතික රෝහල් වලද සීළු රෝහල්. රෝහල් වල සේවකයෝ ගන්න ආහාර කන්න බෑ. රුපියල් 10ක් අපන පඩියේ. ඒකත් දාන්නේ කුණු බාල්දිය. හරිද? ඒතකොට වැඩිපුර ඌරොන්ට. ඒතකොට මේ අපේ රටේ ආහාර හරිද? ඒතකොට මේකේ දැන් උදාහරණයක් ගන්න හෝටල් වල හදන මම දන්නවා සමහරව හදන උදාහරණයක් ගන්න උදේට හදන මාළු කිරි මේ මාළු කිරියෝදී කිලෝ දෙකක හදනවා කෑලි 25ට. ඔය කෑලි 25න් කෑලි 5ක් යන්නේ කිරි මාළු. ඉස්සරේම නෙමෙයි කිරි මාළු එකද ඉන්දියාප්පද වඩේ එකක් තියාගෙන ගුණාත්මක ආහාරලකට පාරිභෝගිකයා දැන් මේ මිල වැඩිවීමත් එක්ක අද පාරිභෝගිකයා ඉන්න වඩේ එක ප්ලේන්ටිය පරාට දෙකක් මික්ස් ඔක්දක් දැම්මා ගැහුවා දවල්ට වතුරක් ගැහුවා බඩ පිපුණා ආතල් එක හිටියා. ඕක තමයි ඇත්තේ. ඉතින් ඕක තුල වෙන්නේ මොකද්ද? සෞඛ්‍ය අමාත්‍ය වැසීසි ඉහළ යන. ඒ නිසා දැන් බිත්තරේ මිල අඩු වෙලා තිබෙනවා. එළවලු මිල අඩු වෙලා තිබෙනවා. ඒ යම් කාල සීම දැන් මේ සතිය ගන්න ඉස්සේ මේ එළවලු මිල අඩු වෙලා තියෙනවා. හැබැයි එළවලු කෑම එකවත් ෆ්‍රයිඩ් රයිස් එකේවත් කැරට් කෑල්ලකත් වැඩි කරන්න සමත් වෙන වැඩපිළිවෙලක් හදලා නැහැ. මේක හෝටල් ඉන්දියාගේ බක්කි මගේ තා නෙවෙයි. ඒක තමයි රජයේ වැඩපිළිවෙල තියෙනවා. රජයේ මේ සම්බන්ධ පෝෂණ බේදී ආහාර මේ දැන් ඔය ආහාර කමිටු තියෙනවා. කවදාකවත් අපිව කැඳවල නැහැ. මේ රටේ මේ පාරිභෝගික ආහාර පාන මේ කතාවේ අපි. ඇයි අපිව ගෙන්නුවෙන් පස්සේ බල මේ අපේ ඒඩ්ස්ද අපේ මොකක් ලඩක් බෝ වෙනවද නැහැ. ඒ කියන්නේ ඒ ඉන්න මහත්තුරුන්ට අපි කතා කරන කරුණුත් එක්ක ඒගොල්ලන්ට රෙද්දේ රෙවෙනවා. ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ ආහාර මිල අඩු ගන්න පුළුවන් ආණ්ඩුවට ඒ සඳහා කවදාත් වැඩපිළිවෙලක් හදන්න නැත්නම් දැන් ඕගොල්ලෝ වැඩපිළිවෙල හදන්න. දැන් ඔයාලා අල්ලන දූෂණය මේ සියල්ල කරන් යනකොට මේ අය මද්දවේ උදුර නැති කරනවද? ඇයි ඕගොල්ලන්ට බැරි මේ වෙරදපොළ තුල මිල අඩු වෙනකොට ඒ අඩුවීමේ වාසිය පාරිභෝගික රදීමේ ක්‍රමවේදය ඕගොල්ලෝ ගාව. කොහොමද? අද බලන්න ලුණු වෙන්න දාන්නේ ව්‍යංජනෙට මේ ඇඟිල්ලෙන් අල්ලලා. අද ලුණු හේ 3ක්වත් දානවා ව්‍යංජනෙට. ඇයි? ලුණු වල ගුණාත්මභාවයේ පහළ වැටිලා සම්පූර්ණ ලුණු භාවිතයේ සිල්රොටි වැඩි වෙලා තිබෙනවා. ගෙදරට වෙන්න ග්‍රෑම් හාර්ස් ලුණු පැකට් එක මාසයක් ගියා නම් අද සතිය ග්‍රෑම් හාර්ස් පැකට් එක. හරිද? පට්ට පජාදේ ලුණු වෙනද පොලේ තියෙන්නේ. හරිද? ඉතින් මේවා මේ පාරිභෝගික සිදුවන සඳහා මේවා කවුරුත් කතා කරන්නේ නැහැ. මේවා කතා කරනවා මේ මාතෘකාව ජනප්‍රිය වුණාන් පස්සේ ඒක අරගෙන බලන ලෝකුත් අර්ථකථන. මම දැක්කා පාරිභෝගික සම්බන්ධව කාර්යබහුල සම්මානයක් හම්බෙලා විපක්ෂ මන්ත්‍රීවරුන්ට. බොහොම ස්තුතියි. හැබැයි මහත්තුරු මේ කතා කරන මාතෘකාව පාර්ලිමේන්තුව කතා කරලා ඒ වෙනුවෙන් සද්ද දැම්මා නම් අද අපි මේව කතා කරන්න ඕනේ නැහැ. හරිද? එයාලා නිකන් ගිල සම්මාන ගන්න යනවා. අපි ලැජ්ජයි ඉතිනේ සම්බන්ධව. හරිද? ඒ නිසා මේ රටේ පාරිභෝගිකයා ඔබ මේ මොහොතේ වෙළඳපොළ තුල ගන්න ආහාර වල මිල වැඩි. ඒ මිල අඩු කර ගැනීමේ ක්‍රමවේදය හදන්න නම් අපිට පුළුවන් ඒ තමයි මුදලාලිත් එක ප්‍රශ්න කරන්න. පාර්ට බැලලා ජනාධිපතිවරයෙක් පන්නන්න පුළුවන් වුණා නම් මේ රටේ ජනතාවට ඇයි තමන් ආහාර ගන්න කඩෙන් ආහන බැරි මුදලාලි බිත්තරේ රුපියල් 25 වෙලා තියෙන කොහමද මේ බිත්තර අපි මේ ගන්න දෙන්නේ? මොකෝ කටේ හොරි දානවද? ඔයගොල්ලෝ අහන්න පුළුවන්. මුදලාලි බිත්තර රොටිය කොහමද 150 වුනේ? මේ ගන්න. අයි කතා කරන්න බැරිද? කොන්ද නැද්ද? අන්නේ කොන්ද මේ හදන්නේ අපි. ඒ නිසා වෙළඳපොලේ සාලයක ඉඳලා බිත්තරේ ඉඳලා මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. ඒකේ වාසිය ඔබට ගන්න ඔබ ශක්තිමත් වෙන්න. එහෙම නැත්නම් මේ ඔබවත් කර නියෝජිත අප්පුහාමිලා ඒ අය මේ ගැන කතා කරන්නේ නැහැ. එයාලා මුදලාලිලට අසාධාරණයක් වුණොත් ඇරෙන්නේ ඔබට වෙන අසාධාරණ සම්බන්ධව අනපනීති කියන්නේ ඒකත් කතා කරන්නේ නැත. ඒ නිසා අසීල සම්පත් වක්කීම් කැදෝ කියන්නේ අවුරුදු ගාණක් ඔබ වෙනුවෙන් කතා කරලා නොයෙකුත් අපවාස උපාස දැනුත් විඳිමින් ඒ නිසා මම ඒ සියල්ල ආදරෙන් බාර ගන්නවා. මොකද මා කියන්නේ මගේ මතවාදය අනාගතයේ මේ රටේ හදවතින්ම වැළඳ ගන්නවා. ඒක මම දන්නවා. අද වෙනොත් ඒක පිළිඅරන් තියෙනවා. අද විපක්ෂයේ අයලා මාට්ටුවා නැහැ. ඒගොල්ලන් කතා කරන්නේ කැකුළු වහල් ටිකයි, කීරි සම්බ ටිකයි, පොල් ගෙඩියයි අරකයි මේක ඇරෙන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ මාට්ටුවා නැහැ. හැබැයි මාට්ටුවා ගෙනයි අපි. මේ රටේ කවුරුද මාධ්‍යත් එක්ක. ඒ නිසා ඒකට වැඩ පිළිලක් වෙන නිසා වෙළඳ පොලේ කෑම මිල අඩු කරන සටන ඔබේ අතට ගන්න
ඔබ ප්‍රශ්න කරන්න මුදලාලිගෙන් කොහොමද මේ අද එළවලු මිල අඩු වෙලා තිනෝ? එළවලු කෑම එක 350 වෙන්නේ කොහොමද? ඇයි ෆ්‍රයිඩ් රයිස් වල කොත්තු වල කැරට් එකක් වැඩි කරන්න බැරියයි. ලීස් එකක් වැඩි කරන්න බැරියයි. ඇයි ගෝවර් එකක් වැඩි කරන්න බැරියයි. ඒ නිසා ඔබ දැනුවත් වෙලා ඔබට අවශ්‍ය ඒ ආහාරවල මිල අඩු වීමේ වාසිය ලබා ගන්න කියලා මතක් කරමින් ආදරණීය ඔබෙන් ඉල්ලා සිටිනවා අසේලගේ නාලිකාවට ඔබේ සහාය ලබා දෙන්න. ඔබට හැකිතාක් ඔබේ යහළුවන්ට මේ නාලිකාව ජනගත කරන්න. මේක ඔබේ පොකට්ටුව ඉදිරි කරන ඔබේ කොෂේරුකාව හදන ඔබට අහිමියෝගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ආදරණීය නාලිකාව බවට පත් වෙනවා. හෙට අනිද්දා මේකේ ඔබ මුහුණ දෙන ගැටලු හාස්‍ය රසයත් එක්ක ඒක කාලීන අවස්ථාවක අපි මේකේ පොඩි ෂෝට් වීඩියෝ අපි සූදානම් කරලා තිබෙනවා. ඒක අනාගතයේදී මේකේ ඔබට බලා ගන්න පුළුවන්. ඔබ පත් වෙන පහසුතාවයෙන්. ඒ නිසා නාලිකාවට එකතු වුණ ඔබ සැමට ගෞරවනීය උත්තමාචාර්ය කරනවා. අසේලගේ නාලිකාව ඔබේ හිතවතුන් අතර බෙදා ගන්න කියලා මතක් කරනවා.